වෛද්‍යතුමනි දැන් ක්‍රීඩාවක් කරනකොට අපිට පරිසම් වෙලා ක්‍රීඩා කරන්න බෑන් ක්‍රීඩාවට අවතීරණයට පස්සේ තමන්ගේ ඇගේ මුළු ජවය ශක්තිය යොදවන්න ඕනේ. එතනින් එහාට අදටත් මේ ලංකාවේ ක්‍රීඩාව නිසා එක්තැන් වෙලා ඇඳට වෙලා ඉන්න ක්‍රීඩගයෝ ඉන්න. තැන් ඔබතුමා ළඟ තියෙන ප්‍රතිකර්මත් එක්ක මේ හොන්ද ආශ්‍රිත ස්නායු පද්ධතියට බලපාන සුසුම්නාවට බලපාන රෝග සම්බන්ධයෙන් ප්‍රතිකර්ම කොහොමද කෙරෙන්නේ. හර්ෂණ දැන් ක්‍රීඩා විෂය ගැන අපි අද කතා කරනකොට සමහර ක්‍රීඩා තියෙන හර්ෂණ දැ බර ඉසලීම වෙන්න පුළුව ජිම් එකට ගිල සෙල්ලං කරන කෙනෙකුට දැන් ඇත්තටම නිශ්චිත ඉරියවතියන නිශ්චිත ක්‍රමවේද හරි ටෙක්නික්යක් පාචිකරොත් අපි දන්නවා ගොඩක් වෙලාවට ඒකක් ආබාධයක් නැතු යට යන්න පුළුව ගොඩක් වෙලාවට හරි හම උපදේශකෙක් නැත්තා තමන් හිතු මනා අපිට බරදාන්න ගියොත් තමයි ගොඩක් වෙලාවට ආබාධවලට මුහුණ දෙන්න අපි ගාටනවා සමහරලාට බර පැත්තකට ගිහි ඇත වැඩි බරක් උත්සන්න ගිහිල්ල මොක දෙක ක්‍රමාණුකූල මාංශපේශි ශක්තිමත් කිරීමත් එක්කොයි ක්‍රීඩාවල ඉදිරතුනොත් රෝගයක් නැතුව ක්‍රීඩාව ඉස්සරහටයට යන්නපු හදිසිය දැන් අපිතම ක්‍රිකට් සෙල්ලං කරන ගෙන කිමක හර්ෂණ දැන් එතකොට ඒ පයින්ඩ විදිහත්තිය එක පොඩ්ඩි හරි ලෙස්සීමක් වුණ සමහයට ඒක හොඳට පෙරට බලපාන්න පුළ හදිසේ කැඩුම් බිදුම් රෝග වෙන්න පුළුව උරේස් පැන්ලා වෙන්න පුළන් දැන් ඇතරම හර්ෂණ ඔය සීය ඉන්න කාලය දැන් සමටම වැඩසටන බලන්න පුළන් අපි දන්න කවරුදන කුමාර ධර්මසයෙන් සීය ඉන්න කාලයාගේ උරේසාශිතව එක ආබාධයක් සිද්ධ වුණා මොම දන්න කැච්චයක් කල්ලන්න ගිල ඇම උරහිස වැදුනා ඒවෙලේ යාට කියලා තිබවාට ආය කවදවත් සෙල්ලං කරන්න වෙන්න නමුත් පරණ පත්තරයකටත් මන්ද කල තින වැඩසටහන කිව සිය තමයව සනීපත අර්ජුන රණතුන් මේ හැමෝ මේ කාල සිය බෙහෙත් කරපු කට්ටිය ඉතින් හර්ෂණ දැන් අපි ගාවටත් ඔය කට්ටියනවා මොකද දැන් ඒ වගේට ගොඩක් වෙලාවට ශල්ලකර්මයක් නිර්දේශ කරාට පස්සේ එතවට එතනින් හාට බොහෝ විට ඒ රෝගීන්ට මේ තමන් කරන දැන් ක්‍රීඩාවෙන් ඇත්තෙන සිත අපි දන්න ශ්‍රී ලංකාටීම කියන ගොඩක් අයින්න අබාධ නිසා ඉංගල සමහරු දැන් ඔන්න මැච්චයක් සෙල්ලංකරොත් ආයන ආය අමාරු ආය අවුරදු ගානට නෑ මනුස ඉති ඒ වගේ අයට මේ පිහිට අපිට දෙන්න පුළුවන් හරය එකම දේ තමයි ඒකට හරියාමන් අවස්ථාවක් හදල දෙන්න ති මම ගාට උදාහරණයක් කියන්න දැන් එක මල්ලි කෙනෙක්යා කොළඹ ති යා පිට කලින් එක වැඩසටනක මං පොඩි විස්තරයක් කියලතිනයා ගැන දැන් මෙයා අර බාරුගෙනෙක් නමුත් ස්පිනගෙන ලබ් සෙල්ලං කරන ලබ් මැච් ති මෙයාට හම්බි වෙච්ච කොන්ද අමාරුවත් එක්ක මෙයාට නැගිට ගන්න බෑ ඇන්දේ ඉන්න බෑ ඇන්දේ දිගැරිල ඉන්න බෑ මෙයාට ඉටවස බාටර වෛද්‍ය ක්‍රමේ ප්‍රධාන වෛද්‍යවරය කියල තිබුණා පුතාවට සර්ජරියක් කරන්න වුණ මේ වගේ වියදමක් යනවා නමුත් මේක නිසා වාට කවදවතයි සෙල්ලං කරන්න නම් වෙන්නෑ කිය තුර හිතන්න හර්ෂණ දැන් කෙනෙක්ගේ ජීවිතය මුළු ජීවිතයම තීරණෙන මේ අසනීපයක්ත්තෙක් ඉතින් එතකොට ඒ වෛද්‍ය ක්‍රම යට කියලා තිබුණ වාට ආය කරන්න දෙයක් නෑ අපිටගේ නමුත් මංගාවට මෙයා කොහොමරි ආරංචිලාව දැම් මේ එම්මාරයි පරීක්ෂණය බලන්න හර්ෂණ දැම් මේ එම්මාරයි පරීක්ෂණය බලපුහම තියෙනවා මෙයාගේ අසාමාන්‍ය විදිහට මේ සුසුම්නාවත් එක්ක ස්නායතරපීම ඊට අමතරමං කලින් ඉදල කියන මේ කාඩ්ලජ මඩල සෙරුක මඩල වියලීම තින් මෙයාට දිගෑරෙන්ට බෑ කකුලට කැක්කුම කොඳ නමාගෙන යන්නේ තින් මේ රෝගයාට අපි ප්‍රතිකාර කර මාස 3ක් විතර ගෙදර ගිල්ලත්තය මත මාස දෙයක් වගේ බෙහෙත් කර ඉතින් මෙහෙන් යනකොට සෑහෙන දුරට යට සනීපයි ඊට පස ගෙදර ගිල්ලත් බෙහෙත් කරම ඇති කියනක දැ අද වෙනකොට හර්ෂණ මේ මල්ලි දැම් මෙයා රට ගිහිල්ලඉන්න දවස් පහ වැඩ කරනවා වීකෙදක සෙල්ලක් ඉතින් පහුගිය කාලේ මේ පහුගේ කලප්ටුන මන්ටල මෙයාලා තමයි කප් එක ගත්ත ඉති හිතන් හර්ෂණ දැන් මෙයාට පිහිටවෙන්ඩ පුළුවන් වුණේ අපේ වෛද්‍ය ක්‍රමේ අපිට ආවේනික මේ වෛද්‍ය ක්‍රමය යොදාගෙන අපි රෝගී තත්ත්වයක් සූ කරා එසර මෙයා සාමාන්‍ය ජීවිතරත් අපි යව්වා මේක තමයි ඉතින විශේෂත්වය එතුට කෙනෙකුට දැන් අර වගේ තමන් කරන එදිනෙදා තමන් කරපු තමන්ගේ ජීවිතය අතාරින්ට යට අවශනය එකම දේ තමයි හරි විදිහට ප්‍රතිකාරයක් කරා